පසුගිය ආපදාවේදී මහමන් කඩවල වැව පිටාර ගැලීම හේතුවෙන් ගම් වතුරට හසු තම නිවාස වෙනුවෙන් මෙතෙක් රුපියල් 25000 වන්දිය හෝ නොලැබුණු බවට මහමන් කඩවල ගම් නිලධාරී රාමදේවක නෝනයි සමෘද්ධි නිලධාරී තුන්දෙනාම ආවේ. බයිසිකලේ උඩ ඉඳලා මැහුවා මේ වතුර කොතනට ඇල්ලුවාද? අංක මේ තැනට ඇල්ලුවා. ඒතර ඇල්ලුවා කියනකොට සංවර්ධන නිලධාරී ගිහින් බහැලා වෙලා බලලා කියන ඔයාලා මේ සූදානම් වෙලා ඉඳලා තියෙන්නේ. ඒ හින්දා ඔයාලට වැඩක් නැහැ. කනල්පතුමාට අපි ආදරෙන් කියන්නේ කොහොම හරි මේක ලබලා දෙන්න. හැබැයි මේ ඉන්න පල්ලා නිලධාරී ජනාධිපති මනම කියවනවා. ඒ කියන්නේ දේශපාලන කමිටුවක් හින්දාද දෙන්නේ නැත්තේ? දෙන්න නැතේ හින්දා. මෙතරම් වතුර මේකේ ඇස්සි. අනේ බොරු කියලා කවදා කොහොර මිටි ටිකක් තිබ්බා. ඔක්කොම ගියා. මම ළමයි තුන්දා දැන් ජනවාරි 5 වෙනිදා ඉස්කෝලේ දාන්න ඕනේ. ළමයි තුන්දා එක ඇඳුමක්වත් එක පොතක්වත් කිසිම ඇත්තටම මේ මම ආපදාවට ලක් වෙච්ච පුද්ගලයෙක් මේ මහමාන් කඩවල ගමේ. ඒ ගමේ මගේ ගෙදර ඉඳන් තමයි මම මේ වීඩියෝ එක අරගන්නේ. මේ ගෙදර වතුර අඩි 3-4ක් විතර උඩින් ගියා වතුර. ඇත්තටම වතුර චුට්ටක් අඩු වුණ අවස්ථාවේදී තමයි මම උඩ ගෙදරක ඉඳලා ගෙදරට ආවේ. ඒ වෙලාවේ ඔබට පේනවා මේ යට වෙලා තියෙන මේ එහා පැත්තේ තියෙන තවත් ගෙවල් ටිකක්. මෙන්න මේ ගෙවල් ටික ඔක්කොම යට වෙලා වතුර බැහැලා ගිහිල්ලා දවස් 10ක් දවස් 7ක් වගේ ගියාට පස්සේ තමයි රාජ්‍ය නිලධාරීන් වෙන්නේ. ග්‍රාම සේවක කේන්දර හිටලා බලලා ගියා. දැන් ඒ ග්‍රාම සේවක ට්‍රාන්ස්ෆර් කරලා තියෙන වෙන දැනකට අපි හේතුවක් ගන්න නැහැ. ඉතින් මේ මෙච්චර යට වෙච්ච ගමකට කොහොමද මෙච්චර මේ කිසිම ආධාරයක් කිසිම රාජ්‍යයෙන් ලැබෙන්න තියෙන කිසිම දෙයක් දෙන්නේ නැතුව මේ වැවෙත් ලොකු ප්‍රශ්න ගොඩක් තිබ්බා. වැව ගැන කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්තේ කියලා අපිටත් ඇත්තටම හිතා ගන්න බැහැ. මෙච්චර මේ පවුල් 500ක් 600ක් ඉන්න ගමක පවුල් 100 ගණක් යට වුණා වැව දෙපොළකින් කැඩලා. වැව කැඩුන වීඩියෝ එකකින් නම් ඔක්කොම වීඩියෝස් මං ගාව තියෙනවා. මම මේ වීඩියෝස් ටික ඔක්කොම අරගත්තේ මේ වැව කවදා හරි සංස්කරණය කරගන්නම කියන බලාපොරොත්තුවෙන්. මේ තියෙන්නේ යට වෙච්ච තවත් ගෙවල්. මේ පේනවනේ ඔබට මෙච්චර සැර වතුර පාරක් එන්නේ මේ බැම්ම ගැලවිලා එකතැනක. ඊට පස්සේ එහා පැත්තේ වානගාවින් ගැලවිලා. දැන් දෙකකින් වැව් බැම්මේ වැව උතුරලා වතුර කැඩිලා ගියාට මේ තියෙන්නේ වැව් බැම්ම කැඩෙන්න කලින් මම මේක අරගත්තා. ඔන්න දැන් කැඩිච්ච වතුර ටික. වැව් බැම්ම ගැලවිලා යන වතුර පාර තමයි මේ පේන්නේ. ගෙවල් ගොඩක් වතුරට යට වෙලත් කිසිම සහනයක් නැහැ ඉතින්. අපි දන්නේ ඇයි කියලා මේ පේන්නේ ගමේ පන්සල. මේ ගමේ පන්සලෙත් අඩි 4කට වඩා ලොකු වතුර පාරක්. ඊට එහා ගියපු සැඩ පාරකින් මේ ගලාගෙන යන වතුර ඔක්කොම වැව ගමේ පල්ලේ හැදෙන ගෙවල් ටික යට කරගෙන තමයි ගියේ ඔය වතුර. ඔය උච්චර වතුරක් යන එක තමයි කට්ටිය කවුරුත් ගණන් ගන්න නැතුව නිද පාඩුවේ ඉඳගෙන ගමේ ඉන්න නිලධාරීන් වගකීමකින් තොරව හිටියේ කොහොමද කියලා අපිටත් හිතා ගන්න බැහැ. හරි දැන් අපි යන් මේ තමයි මම මේ ගමේ වැව වෙනුවෙන් දාපු වීඩියෝ. මේ වීඩියෝ එක චුට්ටක් බලන්න 2024 කියන්නේ. දැඩි අවධානමකට ලක්ව තිබෙනවා. දානමට ලක්ව ඇති ස්ථානවලට වැලිකොට්ට දෙවීමට ප්‍රදේශවාසීන් පියවරගත් අයුරුයි මේ. ප්‍රදේශවාසීන් පවසන්නේ මහමාන් කඩවල ජලාශය යටතේ කුඹුරු අක්කර 650කට වැඩි ප්‍රමාණයක් 2024 දී මේ ගමේ මෙම වැව මුළු ලංකාවෙම අවදානමට ලක් වූ වැව් හතරෙන් එකක් වුණා 2024 දී. ඉතින් ඒත් ප්‍රතිසංස්කරණයක් කරේ නැහැ වැව් පැම්ම ගැලවෙන්න ගිහින්. දැන් 2025 නොවැම්බර් මාසේ 27 වෙනිදා තමයි මම මේ වැවට ගිහිල්ලා මේ වීඩියෝ එක වැව කැඩෙන්න කලින් මේ වීඩියෝ එක මම වැව කැඩෙන්න කලින් තමයි අරගන්නේ. මේ යන වාහනලි වතුර මේ වැව දැන් ඔය දින වතුර ඉතින් ඔය වැව් පැම්මත් තෙතමනේ බරව තමයි තිබුණේ ඒ වෙලාවේ. මම ඒ වෙලාවේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් කතා කරා. ඒගොල්ලෝ කිසිම ක්‍රියාකලාපයක් ගත්තේ නැහැ වැව කැඩිලා යනකම්. නැත්තම් විනාශය අවම කරගන්න ඇත්තටම පැය 36කට කලින් වැව කැඩෙන්න කලින් තමයි මම දැනුවත් කරේ. එම දෙපාර්තමේන්තුව. ඒ දැනුවත් කරලත් මේගොල්ලෝ ආවේ නැහැ. හරිනම් මේගොල්ලෝ හැම වෙලාවෙම මොනිටර් කරන් බලන්න ඕන දෙයක් මේක මේ කුණටුවත් එක්ක මේ පේන වැව් බැම්ම උතුරලා වතුර ගියා මේ ඔක්කොගේ. බැම්මෙන් උතුරලා ගිහිල්ලා වානගාවෙන් ගැලවුණා එක පැත්තකින්. ඊට අමතරව කෙරෝලින් කැඩුණා. මම මේ දැම්මේ කැඩෙන්න කලින් ඒ වෙලාවේ ක්‍රියාමාර්ගයක් ගත්තා නම් වැව පුළුවන් විදියට සුරක්ෂිතව ස්ථානකින් වතුර පාර අඩු විදිහට කපලා යවලා හරි මොකක් හරි දෙයක් කරා නම් මේ විනාශයත් අඩු කරගන්න තිබ්බා. දැන් මේ විනාශයත් කරලා විනාශයෙන් බැටගාපු මිනිස්සුන්ගෙන මෙච්චර මෙහෙම පලි ගන්නවා කියන්නේ මොන රාජ්‍ය නිලධාරීන්ද කියලා අපිටත් හිතා ගන්න. නැත්තම් මේ වගේ විශාල වැවක් යන කොච්චර සම්පතද පේනවනේ මේ වෙලාවේ වැව් පැම්ම මේ පැම්ම තනිකර තෙතමනෙන් බැර වෙලා තිබ්බේ. මම මේ වීඩියෝ එක මම Facebook එකේ ෂෙයා කරා. මගේ Facebook එකේ 30000කට එහයින් බලලා තියෙනවා මේක. බලලා ඊට පස්සේ මගේ Facebook ගිණුම මම මේ වීඩියෝ එක දාලා දවස් 3න් හැක් කරලා මට Facebook ගිණුමක් නැති වුණා මේ වුණ දේවල් හින්දා. ඊට පස්සේ දවස් 3-4කින් මගේ Facebook එකත් හැක් කරලා වෙන කවුරුහරි තමයි ඒක පාලනය කරන්නේ. දැන් වෙන මට ඒකට ඇක්සස් නැහැ. ඇත්තටම මගේ අවුරුදු 14ක account එක මගේ දැන් මේ YouTube channel එකෙන් මම මේ දාන්නේ. මට මේකටත් මොනවා වෙයිද දන්නේ. මම ඉතින් රජයෙන් ඉල්ලන්නේ ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ මෙම නිලධාරීන්ගේ මේ ක්‍රියාකාරකම් මැඩපවත්වා මේ ගමේ වැව සංවර්ධනය කරන්න ආධාර මුදල් මිනිස්සුන්ට ලබා දෙන්න ඒ සාධාරණීය